ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube නාලිකාවට. උදාරකාන්තා වැඩසටහන යටතේ අදත් අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නවාස් ජිෆ්රිස. ඉතින් සර් ආයිබෝවන්. ආයිබෝවන් මිතුන්. අපි සමාජයේ වැදගත් මාතෘකාවක් දැවෙන ප්‍රශ්නයක් තමයි මේ මද සරුභාවය. එහෙම නැත්නම් සබ්ෆර්ටිලිටි කියන්නේ. ගොඩක් වෙලාවට මේකේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට වැරද්ද එල්ල වෙන්නේ කාන්තාවන්ට. ඉතින් සර් කාන්තාවගේ විතරද වැරද්ද තියෙන්නේ? එහෙමම නෑ නේද? මේක මේ කාන්තාව සහ පුරුෂ පක්ෂය දෙගොල්ලොටම හදාගන්න පුළුවන් අවස්ථා තියෙන එකක් නේ. අපි කලින් කතා කරපු වැඩසටහනේදී කිව්වනේ. ඒ කියන්නේ 30% කාන්තාවන්ගේ වැරදි තියෙනවා, 30% පිරිමි අයගේ වැරදි තියෙනවා, තව 30% තියෙනවා දෙගොල්ලෝ කියලා. එතකොට 10%ක් ඉතුරු උනේ තාමත් හේතු හොයාගත්තේ නැති කියලා. ඔව්. එතකොට අපි විශේෂයෙන්ම අපි දැන් කාලේ හැටියට මතක තියාගන්න ඕනේ මිතුන් බොහෝමයම්. ඒ කියන්නේ 65ක් විතරම වගේ අපි හිතනවා පිරිමි අයගේ තමයි දැන් තියෙන්නේ ගැටලුව. එතකොට සර් පිරිමියට වැරද්ද වැඩි වගේ සර් කියන විදිහට. අනිවාර්යයෙන්ම මේ දවස්වල වැඩි. මොනවද සර් එතකොට එහෙනම් හේතු දැන් මෙහෙම අපි ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ අපි ඉස්සර නම් බබාලා නැති කට්ටිය එනකොට එන්නේ කාන්තා පක්ෂයේ පමණයි. එයාගේ අම්මා එක්ක අක්කා එක්ක වගේ එහෙම එන්නේ. ඒතකොට දැන් අපි කියන්නේ එහෙම එපා. අනිවාර්යයෙන්ම මේ සැමියා සහ බිරිඳ දෙන්නම එකට ආවොත් අපිට පහසුයි. මොකද පිරිමි එක්කෙනාවත් පරීක්ෂා කරගන්නම ඕනේ. මේකදී විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට කලින් බබාලා හිටියා ඒ නිසා දැන් දෙවෙනි බබාට ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්න හොඳ නැහැ. හැම වෙලෙම පිරිමි අයගේ අපි කියනවා ස්පර්මටෝජෙනසිස් කියලා. ඒගොල්ලෝ ශුක්‍රාණු නිෂ්පාදනය දවස් 75න් 75ට තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඔය ශුක්‍රාණු වලටම තමයි ධාතු කියලා කියන්නේ. ධාතු කියලා කියන්නේ. හරියට හරි. ඒතකොට ඒ තරම් වටිනා දෙයක් කියන එකයි ඒකේ අදහස දීලා තියෙන්නේ. ඒතකොට ඒ තරම් වටිනා දෙයක් මේ පිරිමින්ට ලැබිලා තියෙනවා නම් ඒක ඒ විදිහටම ඉතින් ආරක්ෂා කරගන්න එකත් හරිම වැදගත් නේ. මොකද මිතුන් අහලා ඇති ඉගෙනගෙනත් ඇති දරුවෙකුට ශක්තිය එන්නේ, හයිය එන්නේ අම්මගෙන්. පළවෙනි මයිටොකොන්ඩ්‍රියා කියන එක එන්නේ අම්මගෙන්. ඔව්. හැබැයි ආයු කාලේ එන්නේ තාත්තගෙන්. කොච්චර කාලද එයා ජීවත් වෙන්න යන්නේ කියන එක එන්නේ තාත්තගෙන්. ඒ නිසා නෝනටම දොස් කියන්න යන්න එපා. මාස 3න් ගබ්සා වුණා. මාස 6න් ගබ්සා වුණා. අවුරුදු 3න් බබා නැති වුණා ආදී වශයෙන් ඒකට තාත්තා තමයි ඒකට ඉතින් වගේ කියන්න ඕනේ. මොකද ශුක්‍රාණුවෙන් තමයි ස්වභාව ධර්මයෙන් හදලා තියෙන්නේ ආයු කාලය ගේන්නේ කියලා. ඉතින් ඒ වගේම සතුටු වෙන්න පුළුවන්. ඔයාගේ දරුවා අවුරුදු 80ක් 85ක් 100ක් ජීවත් වෙන්නට තරම් වාසනාව ලබනවා කියන්නේ ඔයාගේ ශුක්‍රාණු වල තියෙන ගුණාත්මක භාවයේ ක්වොලිටි එක හොඳ නිසා. ඒ නිසා පිරිමින්ට ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන් බිහි කිරීමේදී මේට වඩා ක්වොලිටි එක වැඩි කරගන්නට. සර් මම නිතරම දැකලා තියෙනවා වෝඩ් රවුන්ඩ් වලදී ක්ලිනික් එකේදී ඔය මද සරුභාවයෙන් පෙරන කපල් වලට එහෙම නැත්නම් යුවල වලට සර් කියනවා පුරුෂ පක්ෂයෙන් අහනවා මත්පැන් බොනවද සිගරට් බොනවද බුලත් කනවද ඒවා කෑවොත් නම් පුතෝ හරියන්නේ නැහැ කියලා තමයි සර් නිතර කියන්නේ. සර් චුට්ටක් පැහැදිලි කරමුකෝ. ඒක විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙන එකක් නේ. දැන් ශුක්‍රාණු නිෂ්පාදනය දවස් 75න් 75ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ කාන්තා පක්ෂයන ඩිම්බ ඒගොල්ලන්ට දවස් 28න් 28ට වගේ හැදෙනවානේ. ඒතකොට කවුරු හරි එක්කෙනෙක් අපි දමුකෝ මේ ඔය අපි කියනවානේ දැන් දුම්පානය. ඒකදී ඔක්කොම එනවා. හොඳේ සිගරට්, සුරුට්ටු, බීඩි, පයිප් වන ඕන එකක්. නැත්තම් බලගෙන කෙනෙක් හිතන්න පුළුවන් සර් සිගරට් විතරයි කියලා. එහෙම නෙවෙයි. ඒ හැම එකක්ම පාවිච්චි කරොත් දැන් අද සිගරට් එකක් බිව්වොත් ඒ පුද්ගලයා අදින් පස්සේ දවස් 75කටම ශුක්‍රාණු ටික ඉවරයි. මොකද ශුක්‍රාණු හැදෙන්න දවස් 75ක් යනවා කියලා කිව්වනේ මිතුන්. ඒතකොට ඒ නිසා ඔය ඒක එක පැත්තක් දුම්පානය. ඒක එතනදී මතක තියාගන්න ඕනේ අපි අර පැසිව් ස්මෝකින් කියන්නේ වෙන එක්කෙනෙක් සිගරට් බොන තැනක දුම්පානය කරන තැනක හිටියොත් Taman ඒක ගත්තොත් විනාඩි 6යි ඇතුළට යන්න ඕනන්නේ. විනාඩි 5ක් 6ක් ගිය ගමන්ම Tamanගේ ශුක්‍රාණු ටික ඉවරයි. ඒතකොට ඒ ඔක්කොම ආබාධිත මට්ටමට එනවා. එතකොට ඔය වැඩේම තමයි වෙන්නේ මේ අරක්කු බොන එක. එතනදිත් අපි මතක් කරන්න ඕනේ ඒකෙදිත් ඔයා බොන වර්ගයේ මොකක්ද කියන එක අදාළ නැහැ. පිටරට බ්‍රෑන්ඩ් එකක්ද ලංකාවේද ඔය කසිප්පුද මොකක්ද කියනවා ඇල්කොහොල් කියන එක තියෙනවා නම් ශුක්‍රාණු වලට ඒක මාරාන්තිකයි. ඒතකොට ඒව මොකක් හරි පාවිච්චි කරොත් බියර් උගුරක් වෙන්න පුළුවන්, වයින් උගුරක් වෙන්න පුළුවන්. පාවිච්චි කරොත් ශුක්‍රාණු දවස් 75කට ඉවරයි. එතකොට ඒකෙන් ගන්න බෑ. එතකොට ඒ කියන්නේ දවස් 75කට එක්කෝ එයාගේ නෝනා ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ. එහෙම නැතුව ප්‍රෙග්නන්ට් වුණොත් ගබ්සා වෙනවා හෝ එක්ටෝපික් වගේ වෙහෙමෙන්නත් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැතුව ඉපදුනොත්
ආබාධිත බබෙක් එන්න පුළුවන්. ඉතින් ඒක හරිම අවාසනාවන්ත තත්වයක් නේ. ඉතින් මම දැන් අපි කතාව පටන් ගත්තේ ආයු කාලය මේකෙන් එනවා කියන කොටනේ නේ. ඔව් එතකොට ඒක ඒ නිසා ඒකත් මම කියන්නේ අඩු ගානේ මාස 3කට මට මේ සම්පූර්ණයෙන්ම මේව නතර කරලා දෙන්නකෝ කියලා කියන්නේ. මේ බබාලා නෑ කියාගෙන එන අයගේ පිරිමි අයගෙන් මං ඉල්ලන්නේ මාස 3කට පොඩ්ඩක් අර පේ වෙලා වගේ පරිස්සම් වෙලා මේක ධාතු කියන වචනෙත් දීලා තියෙනවා. ඉතින් ඒක නිසා පිරිමි අපි මේට වඩා පොඩ්ඩක් ඒ ගැන පේ වෙලා අප කැප වෙලා පරිස්සම් වෙලා මේ වැඩේට ලෑස්ති වෙන්න ඕනේ කියලා. ඒ ඔය මම කිව්වේ මධ්‍යසාර සම්බන්ධයෙන්. ඒකට සිගරට්, රාරක්කු, බුලත් විට සම්බන්ධෙනුත් කියන්න ඕනේ. ඒකට බුලත් විටත් හොඳට අපේ පුරුෂ පක්ෂය මතක තියාගන්න ඕනේ. බුලත් විතරක් කෑවත් හොඳ නෑ. පුවක් හොඳ නෑ. හුණු දුම්කුඩු. ඉතින් දුම්කුඩු කිව්වම ආපහු සිගරට් පැත්තට යනවනේ. ඔව් දැන් ඒක ඉතින් ඒගොල්ලන් මුඛ පිළිකා එන එකට අමතරව අපිට තියෙන ගැටලුව තමයි බබාලා නෑ කියාගෙන එන අයගේ පිරිමි අය මේ විදියට පාවිච්චි කරන එක. ඒ නිසා බුලත් විටත් මාස 3කට අඩු ගානේ නතර කරගන්න ඕනේ. මොකද ඒකෙදි මතක් කරන එකක් තමයි මම අපේ දන්ත වෛද්‍ය ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ අර කහට බුලත් විටේ කහට දත් දෙකක් මැද්දේ තියෙන්න පුළුවන් නේ. ඒකෙන් යන රසායනික ද්‍රව්‍ය වලිනුත් ශුක්‍රාණු මැරෙනවා. එතකොට නිසා මම කියලා දෙන දෙයක් තමයි ගෙවල් වලට ගියාම ඉස්සර කාලේ ඉඳලම බුලත් හෙප්පුවනේ අල්ලන්නේ නේ. හරි. එතකොට ඒ උපත් පාලන ක්‍රමයක් වශයෙන් ඒ මිනිස්සු දැනගෙන හිටියා ඉස්සර කාලේ බබාලා 10ක් 15ක් 20ක් හිටියානේ. එතකොට ගැහණු පිරිමි දෙගොල්ලම බුලත් විට හැපුවේ කෑවේ උපත් පාලන ක්‍රමයක් වශයෙන්. ඒ නිසා තමයි කසාද බැඳපු අලුතේ කට්ටියට බුලත් කන්න දුන්නේ නෑ ඒගොල්ලෝ. තරුණ තරුණියන්ට බුලත් කන්න දුන්නේ නෑ ඒ වගේ. අපි ඒකම ගරු කරනවා බුලත් වල ಗುಣ 40ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවානේ. ඒ කටට දැම්මේ නැත්තම් බුලත් කොලේ අපලා කටට දාගත්තොත් ඒකෙන් හානිකර තත්ත්වයන් තමයි එන්නේ. එහෙම නැතුව හොඳයි පඳුරු දෙන්නට දෙමව්පියන්ට වඳින්න නේද? ආහමුදුරන්ට වඳින්න ඒ වගේ ඒ අනිත් ඒවා සඳහා ಗುಣ 40කට වඩා වැඩියෙන් තියෙනවා. මේ සඳහා සුදුසු නැහැ. එතකොට අපිට අපි අර කියන්නේ තද යට ඇඳුම් අඳින්න එපා, වැඩි රස්නින් නාවරණ වෙන්න එපා කියලා. ඒ ගැන පොඩ්ඩක් විද්‍යාත්මකව පැහැදිලි කරොත් අපිට. ඔව් ඒකත් අපි පිරිමි කට්ටිය හැටියට දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි දැන් ඩිම්බ හැදෙන්නට ඇඟේ රස්නෙට තියෙන්න ඕනේ ඩිම්බ. ඒ නිසානේ සුභා ධර්මයේ හැටියට ගැහණු කට්ටියගේ ඩිම්බ කෝෂ ඇතුලේ තියෙන්නේ ඇඟ ඇතුලේ. එතකොට සෙල්සියස් අංශක එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 37 ගානට තියෙන්න ඕනේ. එතකොට තමයි ඩිම්බ හොඳට නිකුත් වෙන්නේ. එතකොට ඒක මිතුන් ඉගෙනගෙන තියෙන එකන්නේ. පිරිමි අයගේ හොඳින් ශුක්‍රාණු හැදෙන්නට නම් සෙන්ටිග්‍රේඩ් අංශක එකක් අඩුවෙන් තියෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ වෘෂණ කෝෂය එළිය පිටලා තියෙන්නේ. ඒ නිසා තමයි සුභා ධර්මයේ වෘෂණ කෝෂය එළියෙන් පිටලා තියෙන්නේ. එතකොට ඇඟේ රස්නෙට වඩා එකක් විතර අඩුවෙන් තියෙන්න ඕනේ. එතකොට මේක අපි මොකද කරන්නේ ඕනවට වඩා තද ඇඳුම් ඇඳලා එහෙම නැත්නම් දීර්ඝටම දවස පුරාමත් ඒ වගේ ඇඳුම් ඇඳලා ඒකෙන් එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 37 ගානටම වැඩි කරගන්නට දැඟලුවොත් ශුක්‍රාණු නිෂ්පාදනය අඩු වෙන්නට පුළුවන්. ඔව්. එතකොට මදසරුභාවයට අපි පරීක්ෂණ කරද්දී ප්‍රධාන වශයෙන් කරන මූලික පරීක්ෂණයන්නේ SFA. එහෙම නැත්නම් seminal fluid analysis. ධාතු පරීක්ෂාව. ඔව්. ඒක ගැන පොඩ්ඩක් අපි දැනුවත් කිරීමක් කරොත් හොඳයි කියලා හිතනවා. ඔව්. ඔව්. එතකොට ඒ කියන්නේ දැන් පහසුවෙන්ම ගන්න පුළුවන් කියන එකනේ අපි ඔය කියන්නේ. ධාතු පරීක්ෂණය ඒ කියන්නේ අපිට දැන් ධාතු සාම්පලයක් අරන් දෙන්න ඕනේ. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් මේකට යම්කිසි ප්‍රමිතියක් සහිතව මේ පරීක්ෂණය කරන්න ඕන හන්දා මේ මිතුන් අපි කියනවා දවස් 3ක් ධාතු පිට කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඉඳලා එකට එකතු වුණාම දවස් 3ක් ඊට පස්සේ 4 වෙනි දවසේදී ලැබ් එකට ගිහිල්ලා ඒ ලැබ් එකෙන් දෙන විස බීජ නැති හොඳ මේ කප් එකක් දෙනවා. හරි. ඒක අර යෝගට් කප් එකක් වගේ කප් එකක් දෙනවා. ඒ කප් එකට තමයි ශුක්‍රාණු සාම්පලේ තමන් මේ එකතු කරලා දෙන්න ඕනන්නේ. එතකොට ගෙදර ඉඳන් අපිට ශුක්‍රාණු එකතු කරලා ලැබ් එකට බාර දෙන එකේ ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා. පැය භාගයක් ඇතුළත ගිහිල්ලා දෙන්න ඕනේ. ඒකට අපි ගමනේ ගැටලු තියෙනවා නේද? ගමනාගමනේ ගැටලු තියෙනවානේ. යනකොට අපි තමකෝ ට්‍රැෆික් එකකට අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒත් නෑ ට්‍රැෆික් නෑ මම බයික් එකේ අරන් යන්නේ කියලා අරන් යනකොට පැච් එකක් යන්න පුළුවන්. ඒ වගේ ඒ ගැටලු තියෙනවා. පැය භාගයක් ඇතුළත ලැබ් එකට මේක ලබා දෙන්නට ඕනේ. එතකොට අපිට දැන් එන රිපෝට් එක අනුව අපිට බලන්න පුළුවන් ශුක්‍රාණු වල ප්‍රමාණයේ ගැටලුවක් තියෙනවද? සාන්ද්‍රණයේ ගැටලුවක් තියෙනවද? ශුක්‍රාණු වල මොටිලිටි එහෙම නැත්නම් ශුක්‍රාණු වල චලනය වන වේගයේ ගැටලුවක් තියෙනවද කියලා ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම නේද සර්?
හරියට හරි. එතකොට ඒ කියන්නේ ඒකේ වෙන වෙන දේවල් කීපයක් බලනවා. දැන් ශුක්‍රාණු සාම්පලක දුන්නට පස්සේ අපි සාමාන්‍යයෙන් පිරිමියෙක් කෙනෙක් වැඩිහිටියෙක් කෙනෙක්ගේ අපි කියනවා මිලිලීටර් 2ක් පමණ තියෙනවා. ඉතින් මේකට කලබල වෙන්න එහෙම ඕනේ නැහැ. ඒක 1.5ක් වෙන්න පුළුවන්. 1 මිලිලීටරයක් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම එකතු වෙනකොට. එතකොට ඒක බලනවා. ඊට පස්සේ අපි විනාඩි 20ක් පැය භාගයක් වගේ ගියාට පස්සේ තමයි ඒක පරීක්ෂා කරන්න බලන්නේ. හේතුව තමයි ඒ ටික ඒ වෙලාවේදී එකට කැට ගහිලා වගේ තියෙන්නේ. පළවෙනි විනාඩි 20 30දී. එතකොට ඒක ස්වභාව ධර්මයේ හැටියටම තවත් ඒ ටික ඒක ලිහිල් වෙලා වගේ ඒක වතුර වගේ ගතියකට එනවා පැය භාගයක් විතර ගියාම. ඊට පස්සේ තමයි ඒක ඉතුරු පරීක්ෂණ ටික කරන්නේ. එතකොට ඊට පස්සේ අපි බලනවා ශුක්‍රාණු පන තියෙන වේගෙන් ඉස්සරහට පීනල යන ශුක්‍රාණු කොපමණ තියෙනවද කියලා. ඒක ගනින්න පුළුවන්. ඊට පස්සේ ඒක ගන්නවා 1 මිලිලීටරයක කොච්චර තිබ්බද කියන එක. ඔව්. ඒ කියන්නේ සාන්ද්‍රණය කියලා කියන්නේ. සාන්ද්‍රණය. ඔව්. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි කියනවා ඉතින් මිලියන 20ට වඩා වැඩියෙන් තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒ ශුක්‍රාණු ටික කොහොමද පීනන්නේ කියන එක උඩ. මේගොල්ලෝ අර පොඩි හිස් ගෙඩියෝ වගේ. ඒක තමයි. ඔව්. ඔළුවක් තියෙනවා, බෙල්ලක් තියෙනවා, වලිගයක් තියෙනවා. එතකොට එක එක විදිහේ කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන් කොච්චරක් ඉන්නවද කියලා අර විදිහට බලනවා ඉස්සලා. මේක අන්වීක්ෂයෙන් බලන්නේ. ඒ කොටු වලින් බලන්න පුළුවන්. එතකොට ඒක ඒ MLTsලා හොඳට දන්නවා ඒක බලන්නට. ඒ ගැන විශේෂ පුහුණුවක් ලැබපු කට්ටිය ඒක හරියටම කියනවා. ඊට පස්සේ මේගොල්ලන් පීනන එකත් වර්ග 4කට බෙදනවා අපි. හරියට නිකන් තරංකාරය වගේ නේද? හරියට හරි. වේගෙන් පීනන්න යන්න එපා. මේක රේස් එකක් වගේ. එතකොට මේගොල්ලන් අර ඩිම්බේ හොයලා යන්න ඕනේ නේ. එතකොට එහෙම යනකොට වේගෙන් ඊතලයක් වගේ කෙලීම යන්න පුළුවන් කට්ටිය කොච්චර ඉන්නවද කියලා අපි බලනවා. ඒගොල්ලන් තමයි ඇත්තටම මේ බබාලා හදන්න පුළුවන් කට්ටිය. තව කට්ටියක් ඉන්නවා මේ ස්ලෝ යන්නේ. බොහොම හිමීට යන කට්ටිය. ඉතින් අර වේගෙන් යන කට්ටිය නැත්තම් ඉතින් මේ ස්ලෝ යන කට්ටියකින් හදන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩාක් කල් යනවා. ඉතින් අර විහිළුවට කියන්නේ අර වේගෙන් යන කට්ටියකින් බබාලා හැදිලා බබා ඉස්කෝලේ යනකොට තමයි මේ කට්ටිය යන්නේ කරා යන බබාලා හැදෙන්නේ. එතකොට ඒක දෙවෙනි වර්ගයේ. තුන්වෙනි වර්ගයේ කට්ටිය අර ඩිස්කෝ නටනවා වගේ එක තැන කරකෙන්නේ. කිසිම වැඩක් නැහැ. ඒකෙන් ඉදිරියට යෑමක් නැහැ. ඒගොල්ලන්ගේ බබාලා හැදෙන්නේ නැහැ. හතරවෙනි එක මැරිලා ඒගොල්ලන් මිය ගිහිල්ලා. ඒ තමයි dead sperm. එහෙම නැත්නම් immortile කියලා කියන්නේ. එතකොට ඒ වගේ A B C D කියලා ඔය හතර වෙනවා. වේගෙන් කෙලින් යන කට්ටිය, හිමීට කෙලින් යන කට්ටිය, එක තැන කරගෙන කට්ටිය, හතරවෙනි වර්ගයේ dead කියන කට්ටිය. ඉතින් ඔන්න ඔය වර්ග හතර බලනවා. ඊට අමතරව අපි බලනවා කොච්චරක් හොඳ අය ඉන්නවද, කොච්චරක් මේ ආබාධිත අය ඉන්නවද කියලා. එතකොට ඒකෙදිත් අපි පුදුම මේවා තියෙනවා. ඒක ඔලු බක්කෝ වගේ වෙනවා, වලිග දෙක තුනක කට්ටිය ඉන්නවා, අර මේ එහෙම ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියගෙන් බබාලා හදන්න බෑ. අමාරුයි. ඔව්. ඉතින් ඒක තමයි මම කිව්වේ අර අපි කලින් කිව්වා වගේ සිගරට්, ආරක්කු, බුලත් පිටවල්, දුම්කුඩු ඒ වගේ ඒ වයින් මේ වගේ අර අසාමාන්‍ය ඒවා වැඩි වෙන්න ඉඩ තියෙනවා. පීනන්න බැරි කට්ටිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වතුර බොන එක විශේෂයෙන්ම වැදගත්. මොකද මේවට පීනල යන්නට වතුර ඕනේනේ. එතකොට දැන් සමහර කට්ටියගේ ධාතු තියෙනවා වතුර නැහැ. ගඟ තියෙනවා මාළු නැහැ. ඒ වගේ. ඒ කියන්නේ වතුර ටික තියෙනවා මාළු නැහැ. ඒකත් එක තත්ත්වයක්. එතකොට ඒකේ ඉස්කෙඩියෝ වගේ කට්ටිය නැහැ. ශුක්‍රාණු නැහැ. ඉතින් ඒ අයටත් ඔක්කොම අපි කියන්නේ ඒවට නම් බෙහෙත් අවශ්‍යයි. ඔව්. නවාසත් එක සාකච්ඡා කරගෙන යද්දී අපිට වෙලා වෙනවා තේරෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරා මදසරුභාවය. එහෙම නැත්නම් සබ්ෆර්ටිලිටි වල පිරිමින්ගේ ප්‍රශ්න ගැන. හේතු කොහොමද වෙන්නේ? ඒ වගේ කාරණා පිළිබඳව. ඉතින් කාල වේලාව සීමා සහිත නිසා අපි ඊළඟ සතියේදී එහෙම නැත්නම් නැවත සතියකදී හමු වෙමු මේ ප්‍රශ්න වලට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා. ඉතින් එහෙනම් එතෙක් ඔබට අයබෝවන්. අයබෝවන්.